Hey, what's up? I'm Rohit Chobadi, Mosha Assis here. Welcome back to my channel. Okay, guys, ඔයාලා හිතනවා ඇති අද රෑ වෙලා ඇයි vlog එක start කරේ කියලා. අද උදේලා කරන්ට් එක තිබ්බේ නැහැ. කරන්ට් එක නැතුණාම මේ කිසිම දෙයක් කරගන්න හිතෙන්නේ නැහැ. ඉතින් අපි අද උදේ ඉඳන් පාඩුවේ නිදාගෙන හිටියේ. ඉතින් අපි හිතුවා රෑ වෙලා vlog එක start කරනවා. දැන් අපි dinner එක හදන්න යන්නේ. හර්ෂ තමයි හදන්නේ මාත් help කරනවා. ඉතින් අපි බලමු මොනවද හදන්නේ කියලා. මිස් ඔයා අද අපිට රෑ කෑමට මොනවද හදලා දෙන්නේ? දැන් වෙලාව කිරි කියනකොට රෑ කෑම හදන. වෙලාව කියන්න එපා. ඔයා මොනවද හදන්න යන්නේ? මොනවද ඕනේ? මොනවද හදන්න යන්නේ? අපේ පවුලේ ආහාරය පරිප්පු. එතකොට ආයි එක් කරගෙන හදන්න. ඕකේ. और संबोलोंද? එපා. Okay guys, ඉතින් හදන්නේ එක් කරේ එකයි මොකද බබා? පරිප්පුවේද? පවුලේ ආහාරය පරිප්පු. වැඩි දෙයක් දැන් හදන්න බෑ. මොකද දැන් ගොඩක් රෑ වෙලානේ. ඉතින් ඒ දෙය ඇති හොඳට. මම කන්නේත් ඒවා විතරයි. මොකද කොහොමද මම එළවලු කන්න වැඩි ආසාවක් නැහැ. පරිප්පු, අල ඔය වගේ දේවල් තමයි අපි කන්නේ. කඳුම් වෙනවා. බබා යන්නේ. ලුණු. විතර 3යි අපි 3 දෙනානේ ඉන්නේ. ඔව්. විතර 3යි අපි තියාගත්තේ. මොකද අපි 3 දෙනා ඉන්නේ. ඊළඟට මගේ රම්ප බොක්ස් එක. ඔව් එයාගේ රම්පේ දාලා තියෙන බොක්ස් එක. ගෙදරින් අරන් ඇවිල්ලා තිබ්බේ ඒක. ඇයි නෑ ගන්න හොඳේ. ඔය මොකද්ද කරන්න හදන්නේ? සියඹලා. මේ සියඹලාක මතකද නිකන් කෑවා. ඔව් ඔය මොකද? මේ සියඹලා. සියඹලා පොඩ්ඩක් ඕනි. මට එකක් දෙන්නකෝ කන්න. එන අලුත් එක් දෙන්න. එපා මට මේක ඕනේ මේක රස පොඩ්ඩක් ඕනේ. ඒ මදිද වඩ මේක ගත්තා? නෑ නෑ කීයටි. රස දැන් නම් ඇත්තටම තිබායි. අපි අද හදන්න යන්නේ පරිප්පුවක්. ඔය ඔක්කොම කපලා තියෙන එක පරිප්පු නෙමෙයි ඈ. හා ඒ වුණාට හර්ෂිට මේ අනිවාර්යෙන් උයද්දි මේ හඳු කුරු දෙකක් පත්තු කරගන්නම ඕනේ. එයාට සුවඳට ඕනේ. අයි බබායි සුවඳට ඕනේ. ඔයාට මගේ සුවඳ විඳගෙන උයන්න බැරිද? ඔයාලා මේ හැලිය ලිපි තියාගෙන මේකට දාගන්න ඕනේ ඔයාලා. අපි කුකින් channel එකක් දෙක ගන්නේ. ඔව් ඔව්. ඊළඟට ඔයාලා මේකට දාගන්න ඕනේ මේ මොනවද මේ ඌරු තෙල් හොඳේ? පෝල් තෙල් නෙවෙයි ඌරු තෙල් ගෙලින්ම. ඌරු තෙල්. හරි පොඩ. නම්මං අද පප්පලට රැකිනට යවනවා කේක් එක ලස්සන පාටට තියෙන්නට ආයම් දානවා බේසමට එකක් මදිත් එකක් දානවා අන්තිමට කවුද වෙනවා කියලා අන්තිමට කාටද වැඩ කරන්නේ guys අපි දැන් උයල ඉවරලා උඩට ආවා ඔයාලටම පෙන්වන්නද මේ ලෝකේ ඉන්න අමුතු ජීවියෙක් පෙන්වන්නකෝ වත්තේ තියන්නේ මොකද්ද කියලා පෙන්වන්න මේ guys අත්ත දේවල් උයලා ඇවිල්ලා උයන්න කලින් කන දේවල් චීස් මොනවද මේ හරියට මේ අපේ මයිලෝ වගේ යා චීස් කිව්වම පල්ලෙන් නම් දුවගෙන එනවා ඔයාලටම පෙන්වන්නද පොඩ්ඩක් ඉන්න චීස් කන්න ආර කට්ටි වුණා චීස් එලි චීස් ඈ चीज कोणोडा और चीज कोणोडा चूटी मानिक क्या तोडेක चीज कोणोडा ස්නෝවිද ස්නෝවි කවුද ආවේ චීස් කන්න කවුද ආවේ චීස් කන්න චීස් කන්න ඇවිල්ලා ඉන්න කට්ටිය එලි චීස් ඕනි මේ චීස් ඕනි චීස් මගේ බත් 1 කිලෝ වල ඉක්වන්න මේ මගේ බත් එක නෙමෙයි මෙයා උඩ දවසට මෙයාට අනිවාර්යෙන් කවන්න ඕනේ දැන් ඉතින් අපි කණ්ඩ යන්නේ පාරක් කණ්ඩ අපි පැය භාගයක් ගියේ නෑ උයන්න. එහෙනම් guys කාලේ බයි. guys ඉතින් අද vlog එකේ නම් වැඩි දෙයක් නෑ අපි දැන් තමයි wash දාලා ආවේ. ඉතින් නිදා ගන්න යන්නේ. but මම ඔයාලට promise වුණා daily vlogs දෙනවා කියලා.
ඉතින් මං හිතුවා කමක් නැහැ අපිට උදේ බ්ලොග් එක කරන්න බැරි වුණත් ඔයාලට ඩේලි බ්ලොග්ස් දෙනවා කියලා ප්‍රොමිස් වෙච්ච හින්දා බ්ලොග් එක පොඩ්ඩක් හරි කරන්න ඕනේ කියලා. ඉතින් අද දවසට සෝරි මීට වඩා දෙයක් අපිට රෙකෝඩ් කරගන්න බෑ. දැන් නිදිමත ඇත්තටම හොඳටම. ඉතින් අපි දැන් නිදාගන්න කියලා යන්නේ. හෙට vlog එකෙන් අපි හිතාගෙන ඉන්නවා challenge එකක් කරන්න. challenge එක මොකක්ද කියලා ඔයාලට හෙටම බලා ගන්න පුළුවන්. මොකද අද කිව්වොත් මේක වැඩක් නැති වෙනවා. අපි හෙටම බලාගමු මොකක්ද challenge එක කියලා. එහෙනම් guys අදට ගිහින් එන්න. හෙට vlog එකෙන් හම්බෙමු. bye bye, take care, peace out.